කරන්න කියලා. ඒ කියන්නේ මම කරන විදිහ මම එක්ස්ප්ලেইন කරන්නේ. ඒක මම හිතන්නේ ඉන්නේ ලැන්ග්වේජස් දෙකෙන්ම කරන්න. දැන් අපි අයිලයින් එක කරමු. මම කොහේ ගියත් මෙන්න මේ දිගට දිගේ මේ ලයින් එක ගාගෙන තමයි යන්නේ. දැන් අපි මස්කාරා එක ගාමු. මස්කාරා ගන්නකොට මේක ඉෆෙක්ටිව් වෙන්නේ අර බේස් එකේ ඉඳන් රූට්ස් වලට යනකොට. අනික නෝමල්ලි ගන්නෙ. මම මේකේ ගානවා හොඳට බේස් එක එහෙම අහුවෙන්න. පේනවාද ඔයගලන්ට වෙනස? බේස් එකත් එක්ක අහුවෙන්න ගෑවම ඒක හොඳට බ්ලෙන්ඩ් වෙනවා අයිලයිනර් එකත් එක්ක. දැන් මම බ්ලෂ් එක ගන්න යන්නේ. මම මෙන්න මේ කලර්ස් දෙක යූස් කරන්න ඉවර. මේ දැන් මේක එහෙම අන්බ්‍රෑන්ඩඩ්. ඉතින් මම දන්නේ නැහැ. හැබැයි ඔයගලන්ට ගන්න ඕනේ නම් බ්ලෂ් එකක් හොඳ බ්ලෂ් එකක් මම හරි කැමති වියානා එකේ බ්ලෂර්ස් වලට. මෙන්න මේ ෂේඩ් එක V09 මේ වගේ තර්ඩ් බ්ලෂර් එක වියානා එකේ. ඒකත් හොඳයි. හැබැයි මේ දෙක අර මෝ නැචරල් ලුක් එක. මේක එහෙම මාර පිග්මන්ටඩ්. එතකොට very light handed විදිහට තමයි කරන්න ඕනේ. හැබැයි මේ දෙක අර natural එකේ යනවා. මම ඉස්සරගෙන මෙන්න මේ වගේ අර apples of the cheeks ඒ උඩට තමයි ගෑවේ. හැබැයි දැන් මම ගන්න පොඩක් එක contour එකක වගේ තමයි මම ඒකත් ගන්නෙ. මම මේ දෙකම mix කරනවා. ඔහේ mix කරනවා. ඊට පස්සේ පොඩක් ගස්සලා ගන්නවා. highlight කරගමු. මගේ eyebrows යටට ගන්නවා. පොඩක් අර sharp කරගන්න. මම යූස් කරන highlighter palette එක මාර පරණාට පේනවා. මේක එක එක කැඩිලා තියෙන්නේ. හැබැයි ඒක ගොඩාක් colours තියෙනවා. මම ඒක යූස් කරන්නේ Bridgerton කියලා එක. මේක Chi Cosmetics කියලා brand එකකින් මම හිතන්නේ මෙහෙ ගන්න තියෙනවද දන්නේ නැහැ. මේක ඕස්ට්‍රේලියාව වලින්. මේ වගේ ඇහැ අස්සට ගානවා. ඉතින් අර පොඩි පොප් එකක් දෙනවා. මගේ මේ high points වලට එහෙම ගන්න මම යූස් කරනවා මෙන්න මෙහෙම. දැන් අපි මගේ ලිප්ස් කරගමු. ලිප්ස් වලට මම මේ ප්‍රොඩක්ට්ස් තුනමයි පාවිච්චි කරන්නේ. ඇක්චුලි මම ග්ලොස් එක පාවිච්චි කරන්නේ මම නටන්න යන නිසා. නටනකොට මේ ග්ලොස් ගෑවම මෙන්න මෙහෙ ගිහලා කොණ්ඩේ එහෙම ස්ටක් වෙනවා ලිප්ස් වල. ඉතින් මම ග්ලොස් ගන්න නැහැ. හැබැයි මම මේ දෙක ගන්නවා. ඔයාලට ඕනම බ්‍රවුන් කලර් ලිප් ලයිනර් එකක් වුණත් යූස් කරන්න පුළුවන්. මම ප්‍රැක්ටිසර්ස් වලට යනකොට මෙන්න මේ ඔක්කොම මම ඇක්චුලි ගන්න නැහැ හැමදාම. මම නිකන් මොයිස්චරයිසර් එකයි මෙන්න මේ ලිප්ස්ටික් එක විතරක්. නැත්තම් මම මේ දෙක කම්බයින් කරලා ගන්නවා. and මස්කාරා ටිකක් ගන්නවා. මේ ෂේඩ් එක යූස් කරනවා ලිප්ස් වල සෙන්ට් එකට. මගේ මේකප් එක මම කරලා ඉවරයි. මෙන්න මෙහෙම තමයි ආවේ. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මොන හරි අහන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. එච්චරයි. ඉතින් මෙච්චරයි කරන්න තියෙන්නේ. බයි බයි.